හොඳයි. ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනා. පුංචි ප්‍රශ්නයක් අහනවා ඔයාගෙන්. ඒ තමයි මං අහනවා 500ද වැඩි 1000ද කියලා. ඔබ දෙන උත්තරේ තමයි 1000 වැඩි කියන එක. උත්තරේ නිවැරදි. ඒ එක්ක මං ඔබෙන් අහනවා 1000ද වැඩි 5000ද කියලා. එතනදී ඔබ දෙන උත්තරේ තමයි 5000 කියලා. හැබැයි එතනදී ඔබ වැරදි. උත්තරය 1000 විය යුතුයි. 1000 විය යුතුයි. අපි බලමු කොහොමද ඒක වුණේ කියලා. දැන් ඔබට මේක තේරුම් කරලා දෙන්න මම පුංචි කවියක් උපයෝගී කරගන්නවා. මේ කවිය මම සම්බන්ධතා බිඳ වැටීම් කියන මාතෘකාව දේශනවල ගිහිල්ලා දැනුවත් කිරීම වල කතා කරනකොට භාවිතා කරන කවියක්. එතකොට මේක තේරුම් ගන්න හරිම පහසුයි. ඉතින් මම හිතුවා ඔබත් එක්කත් මේක බෙදා ගන්න ඕන කියලා. මේක හරි ලස්සන කවියක්. මේකේ විශේෂත්වය තමයි ලස්සන වචන නැහැ. බර වචන නැහැ. චිත්ත රූපම වෙන්නේ නැහැ මේ කවිය කියනකොට. හැබැයි දිය යුතු පණිවිඩය ඍජුවම සමාජයට දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ කවිය තියෙන්නේ. මේ කවියේ මාතෘකාව ඔයයි මමයි තිත්පේලියක් එයයි. ඔයයි මමයි එයයි තමයි කවියේ මාතෘකාව. අපි බලමු කොහොමද මේ කවිය කියන්නේ කියලා. මේ කවියේ තියෙනවා හැමදාමත් ඕන නිසා මම 10 ගානේ 100 පාරක් දුන්නා. කොහොමද තියෙන්නේ? හැමදාමත් ඕන නිසා මම 10 ගානේ 100 පාරක් දුන්නා. හැමදාමත් නොදෙන නිසා එයා එකවර 500ක්ම දුන්නා. හැමදාමත් නොදෙන නිසා එයා එකවර 500ක්ම දුන්නා. ලෝභ නැතුව එයා නම් මට 500ක්ම දුන්නා. ලෝභ නැතුව එයා නම් මට 500ක්ම දුන්නා. ඒ විදිහට ඔයා හිතුවා. ඒ විදිහට ඔයා හිතුවා. හැබැයි එයා ළඟ 5000ක්ම තිබුණා. මට සන්තකේටම තිබුණේ 1000යි. එයා ළඟ 5000ක්ම තිබුණා. මට සන්තකේටම තිබුණේ 1000යි. දැන් මේ කවියෙන් කියන්නේ මොකද්ද? මේ කවියේ විශේෂත්වය තමයි නේද? අගයන් සඳහන් කරලා තිබුණාට අපිට මේක ගන්න බෑ මුදල්ම කියලා. ඒක මුදල් වෙන්න පුළුවන්. ආදරය වෙන්න පුළුවන්. ඒක හැඟීම් වෙන්න පුළුවන්. අනිකා ගැන සොයා බැලීම් වෙන්න පුළුවන්. මේ හැමදේම